ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් channel එක subscribe කරලම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් යුතු T20 තරඟාවලියේ දෙවන තරඟයේ ඊයේ දවසේදී නිමවට පත් වුණා. ඉතින් T20 තරඟ තුනෙන් තරඟ දෙකක් දැනට එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරගෙන තරඟාවලි ජය එංගලන්ත කණ්ඩායම නතු කරගෙන තිබෙනවා. ඉතින් හෙට පැවැත්වෙන අවසන් තරඟය හෙට බල්ලගැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අවසන් T20 තරඟය 2026 T20 ලෝක කුසලානය ආරම්භ වීමට පෙර පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන අවසන් T20 තරඟය කියන්නේ තීරණාත්මක තරඟයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් හෙට තරඟය. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු තරඟ නෑ මෙම 2026 T20 ලෝක කුසලානයේ. ඉතින් එම හේතුව නිසාවෙන්ම හෙට තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට සහ එංගලන්ත කණ්ඩායමට ඉතාමත් වැදගත් තරඟයක් වෙනවා. ඒ මන්ද 2026 T20 ලෝක කුසලානයට පෙර ආරම්භ වන T20 අවසන් තරඟයේ හේතුවෙන්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති දෙවන T20 තරඟයට මෙන්න මේ ක්‍රීඩකයන් 11 දෙනා තමයි ක්‍රීඩා කළේ ඊයේ දවසේදී. පැතුම් නිස්සංක, කමිල් මිසාර, කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, චරිත් අසලංක, දසුන් ශානක, ඒ වගේම ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිදු හසරංග, ඒ වගේම මතීස පතිරණ සහ ඒෂාන් මාලිංග යන ක්‍රීඩකයන් 11 දෙනා තමයි ඊයේ තරඟයේ සඳහා ක්‍රීඩා කළේ. ඉතින් ඊයේ තරඟය ගැන කතා කරන්නම ඕනද නැහැ, කතා කරන්න ඕනේ ඔයාලා දන්නවා ඊයේ තරඟය සම්බන්ධයෙන්. ඉතින් ඊයේ තරඟයේදී වම් උරහිසට ආබාධයක් සිදු වුණා වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන් මාලිංගට. ඉතින් එංගලන්තයට එරෙහි පැවැත්වෙන තුන්වන T20 තරඟය සඳහා තේරීම සඳහා සලකා බැලීමට අවස්ථාවක් නැති බවයි ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් දැනට දැනුම් දීලා තිබෙන්නේ. ඉතින් දෙවන T20 තරඟයේදී පන්දු යවමින් සිටින අතරතුරේදී උරහිසට ඇති වූ ආබාධයේ හේතුවෙන් ඉෂාන් මාලිංග තුවාල ලබා තිබෙනවා. ඉතින් තුවාලයේ ගැඹුර ඇගීමට සහ ඉදිරි ප්‍රතිකාර සැලසුම් කිරීමට ඔහු අද කොළඹට රැගෙන ගිහිලා තිබෙනවා MRI පරීක්ෂණයකට යොමු කිරීම සඳහා. ඉතින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු අපේ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන් මාලිංගට. ඒ අනුව අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් T20 තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 11 දෙනා කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා, අවසන් 11 දෙනා කොහොමද සකස් වන්නේ කියලා සුපුරුදු පරිදි කමිල් මිසාර සහ පැතුම් නිස්සංක අනිවාර්යයෙන්ම ඉනිම ආරම්භ කරනවා. ඉන්පසුව කුසල් මෙන්ඩිස් අංක 3 පිතිකරුවා සහ පවන් රත්නායක අංක 4 පිතිකරුවත්, ඒ වගේම චරිත් අසලංක, දසුන් ශානක, ජනිත් ලියනගේ, ඒ වගේම දුනිත් වෙල්ලාලගේ, වනිදු හසරංග, මතීස පතිරණ සහ ප්‍රමෝද් මදුෂාන් යන ක්‍රීඩකයන්. ඒ කියන්නේ ඊෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මදුෂාන් හෙට බොහෝ දුරට කණ්ඩායමට කැඳවීමට ඉඩ තිබෙන බවට තමයි අපට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබෙන්නේ. ඒ වුණත් හෙට දවසේදී ප්‍රමෝද් මදුෂාන් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරයි. එහෙමත් නැතිනොත් හෙට දවසේදී තේරීම් කමිටුව මහිස් තීක්ෂණ සම්බන්ධයෙන්ද සලකා බලයි කියලා අප සිතනවා. ඉතින් අපි බලමු හෙට තරඟය සඳහා ප්‍රමෝද් මදුෂාන් ක්‍රීඩා කරයිද මහිස් තීක්ෂණ ක්‍රීඩා කරයිද කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් ලියන්න හෙට තරඟය සඳහා මේ දෙන්නගෙන් කවුද ක්‍රීඩා කළ යුත්තේ කියලා. ඒ වගේම ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර ඔමානයේ සමග පැවැත්වෙන පුහුණු තරඟය සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබුණත් අද සවස වන විට එම ඕමානයේ සමග පැවැත්වෙන පුහුණු තරඟය සඳහා ශ්‍රී ලංකා නැගියන කණ්ඩායම යොදා ගැනීමට තීරණය කර තිබුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්. ශ්‍රී ලංකා නැගියන කණ්ඩායම, ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉමේජින් කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පුහුණු තරඟය වෝම් අප් තරඟය හෙට දහවල් 1ට පැවැත්වෙනවා කොළඹ CC ක්‍රීඩාංගණයේදී. ඉතින් හෙට තරඟය ගැන ඔයාලට විස්තර අපි අරන් එන්නම්. ඒ වගේම අපි දැන් බලමු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ සංයුතිය කොහොමද සකස් වෙලා තිබෙන්නේ කියලා. ඉතින් සහන් ආරච්චිගේ නායකත්වය දරනවා නිරෝෂන් දික්වල කඩුළු රකින්න වශයෙන් ක්‍රීඩා කරන, ඒ වගේම ඉෂෙන් හැලමගේ, ලසිත් ක්‍රූස් පුල්ලේ, ලහිරු උදාර, නෝනිද ප්‍රනාන්දු, ඒ වගේම දුෂාන් හේමන්ත, මිලාන් රත්නායක, ට්‍රේවින් මැතිව්, ඒ වගේම නුවන් තුෂාර, දිල්ෂාන් මදුසංක, ඒ වගේම විජේකාන්ත්, වියස්කාන්ත්, ඒ වගේම ගරුක සංකේත් සහ මෝවින් සුබසිංහ යන ක්‍රීඩකයන් තමයි නම් කරලා තිබෙන්නේ මෙම සංචිතය සඳහා හෙට පැවැත්වෙන ඕමානයේ සමගින් පැවැත්වෙන පුහුණු තරගය සඳහා. ඉතින් අපි බලමු කුමන 11 දෙනාද හෙට
තරගය සඳහා ක්‍රීඩා කරන්නේ කියලා. ඒ වගේම සතුටුදායක ආරංචියක් කියන තිබුණා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන්. ඉතින් ඔහු තමයි ධම්මික ප්‍රසාද්. ඉතින් එළඹෙන T20 ලෝක කුසලානයේ සඳහා ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කරලා තිබෙනවා අද දවසේ. ඉතින් ධම්මික ප්‍රසාද් මහතාට සුබ පතනවා. ඉතින් අපටත් ලොකු ආඩම්බරයක් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ලොකු ආඩම්බරයක් ධම්මික ප්‍රසාද් මහතා ඇමරිකානු වගේ රටක ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නිල වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් නැවතත් අපි සුබ පතනවා ධම්මික ප්‍රසාද් මහතාට. එහෙමනම් ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන හෙට තරගයේ සම්බන්ධයෙන් හෙට කවුද ජයග්‍රහණය කරන්නේ කියලා අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් ලියන ගමන් ඔබගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහිල්ලා නම් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තුරු වලට සුවදායකම දවසක්.